අද අපි ඇවිල්ලා ඉන්නේ ඉන්දුවර කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් හෝම්ස් ආයතනය විසින් නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක කාර්යාලය ගොඩනැගිලි ඉදිකිරීමේ අවස්ථාව සමගින් එකතු වෙන්නේ. එසේනම් අපි යමු මෙතෙන් සිට අපගේ ඉදිකිරීම් කටයුතු මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. අපි මේ කරන්නේ ගොඩනැගිල්ලක ප්‍රධාන කොටසක් තමයි මේ සිදුවෙන්නේ. ලනු ගැසීමේ අධීර සමගින් එකතු වෙලා ඉන්නේ. එහිදී අපි අනිවාර්යයෙන්ම ගොඩනැගිල්ල විස්තරව එම භූමියේ ස්ථානගත කිරීම තමයි මේන් සිදු කරන්නේ. එහිදී අපි ප්‍රථමයෙන්ම මුළු පරස් යවාගෙන ගොඩනැගිල්ලේ පාදයන් දෙකක් අංශක 90 කෝණයකට සකසා ගැනීමේ කටයුතු තමයි මේ අවස්ථාවේ සිදු වෙන්නේ. ගොඩනැගිල්ලෙහි සැලසුමට අනුව අපි මේ වෙන විට සෙටින් අවුට් එක කළා නිම කරලා තිබෙනවා. ඊළඟට අපගේ සූදානම නියමිත නැකතට අනුව මුල්ගල් තැබීම සඳහා අත්තිවාරම් කැපීමේ නැකතත් සමග සම්බන්ධ වන්න. එයත් එක්කම මුල්ගල් තැබීමෙන් අනතුරුව මෙම ගොඩනැගිල්ලෙහි ඉදිරි කටයුතු ඉන්දුවර කන්ස්ට්‍රක්ෂන් වන අපි සූදානම් නිවැරදි ආකාරයෙන්ම අවසන් වන තෙක්ම මේ කටයුත්ත නිම කර ගැනීමට. අද මේ ආකාරයෙන් සුබ මොහොතට අපි මුල්ගල් තිබූ මේ ඉදිකිරීම් කටයුතු තුල මෙතෙන් සිට අපි සියලුම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්න තමයි ඉන්දුවර හෝම්ස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ආයතන අපි සූදානම් කරලා තින්නේ. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ මේ ප්‍රදේශයට ආවින්නක වූ පසෙහි සංයුක්තිය අනුව අපිට වෙනස් වූ ව්‍යුහාත්මක සැකසුම් කිහිපයක් සමගින් තමයි අපිට මෙම ඉදිකිරීම ඉදි කරන්නට සිදු වෙලා තිබෙන්නේ. ඉතින් මේ ව්‍යාපෘතියෙහි ඉදිරි ඉදිකිරීම් වැඩ කටයුතු සමගින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉන්දුවර හෝම් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් අංක 9 බටගොල්ල යක්කල